සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා. ඉතින් මම මුලින්ම කරන්නේ මගේ පැල යාළුවෝ ටික පොඩ්ඩක් අවුෙන් තියන එක. මොකද මේ දවස් ටිකේම වැස්සනේ. අවුව තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා මට ඒගොල්ලන් අවුෙන් තියන්න බැරි වුණා. ඉතින් ඉස්සෙල්ලාම ඒගොල්ලන් අවුෙන් තියනෙමු. මම මේ දැන් පෙන්නන කෙනා එහෙම මං අලුතෙන් හිටුවේ. එයා එහෙම එක දවසක්වත් අවුෙන් තියලා නැහැ. ඒ නිසා පියත් එක්ක අවුෙන් තියමු. ඒ වගේම තමයි ළමයි මේ තද කොළ පාටේ තියෙන චූඩි ගහ ඒකේ කොළ මේ දවස්වල වේලෙනවා. ඔයාලා කවුරු හරි දන්නවා නම් ඇයි එහෙම කොළ වේලලා වැටෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. එතකොට මට පුළුවන් ඒකට මොකක් හරි සාත්තුවක් කරන්න. ඒ වගේම තමයි ළමයි මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් ළමයි ඊට පස්සේ මම මේසස් කරන්න තමයි යන්නේ. මේ කොළ පාට ෆයිල් එකේ තියෙන මගේ ෆිසික්ස් නෝට්, රෝස් පාට එකේ තියෙන කෙමිස්ට්‍රි, ඊට පස්සේ මම ඊළඟ ගන්න ෆයිල් එකේ තියෙන බයෝ නෝට්. මට එහෙම ෆයිල් වලට වෙන වෙනම දාන් හිටියම ලේසියිනේ අපිට. ඉතින් ළමයි ඊළඟට මම මේකට දාගන්න යන්නේ මම කියවන පොත්. ඊට පස්සේ මගේ ඩික්ෂනරිය. මට ඒව වැඩිපුර ඕන වෙන්නෙත් නෑ. ඒ වුණාට අවශ්‍ය වෙලාවල් තියෙනවනේ. ඉතින් ඒ දේවල් ටික තමයි මම මේකට දාගන්න යන්නේ. ඒ වගේම තමයි ළමයි මේ බොක්සස් හැදුවේ මම. හොඳයිද? ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් ළමයි ඊළඟට මට අවශ්‍ය highlights pan මේ ටික තමයි දාගන්න යන්නේ. මම එහෙම පාට පෑන් ගොඩක් යූස් කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට අවශ්‍ය නිලුයි කළුයි පෑන් ටික තමයි මම දාගත්තේ. ඊට පස්සේ ඉතින් මට අවශ්‍ය ස්ටිකි නෝට්ස් ඒ වගේම තමයි මගේ ළඟ තිබ්බ චූටි ස්ටිකර්ස්. ඊට පස්සේ මට ඕන වෙන ස්ටේප්ලර් කටු. ඊට පස්සේ ෆයිල් ක්ලිප්ස්, තව ලයිටර්ස්, ඔය වගේ දේවල් තමයි මම දැන් දාගන්න යන්නේ. ඉතින් ළමයි ඊට පස්සේ මම ටේබල් ලැම්ප් එක, ඊට පස්සේ මට අනිවාර්යෙන්ම ඕන වෙන ලැප්ටොප් එක ඔය ටිකක් තියාගත්තා. ඒ වගේම තමයි ළමයි මම පාඩම් කරන මේසෙවල චූටි පොඩි පිළිමයක් තියාගන්න ඉන්නවා. ඉතින් මම හිතනවා ඒක හොඳයි කියලා. ඉතින් ඒකත් මම ගත්තා. ඊට පස්සේ මම අර අවුවේ තියලා තිබ්බ මගේ පැල යාළුවෝ ටික ගෙනාවා. ඉතින් මේ ටිකක් තියලා දැන් මම මේසස් කරන්න තමයි යන්නේ. ඉතින් ළමයි ඔයාලට බලන්න පුළුවන් මම කොහොමද මගේ මේසේ හැදුවේ කියලා. ඉතින් මෙතනින් මම කතා කරන එක නවත්තනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. There's not much to do when all I can is thinking about you. Not doing well, don't know where you are, 'cause you're not here. It's been way too long. If I could lay down beside you, I would. When nothing really matters, that's all I wanna do. I hope that you are safe and that I will see you soon. If I could lay down beside you, I would.